ජයශ්‍රීමා බෝධීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට ලබා ගැනීම උපකාර කළ මහා බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලයක්. ඉතින් මහා බෝධි වෘක්ෂයේ බෞද්ධයන් ඉතින් සමීප වෘක්ෂයක්. ඉතින් කවුරුත් බෞද්ධයන් වශයෙන් මෙම මහා බෝධි වෘක්ෂය ගැන දන්නවා. ඉතින් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ කියන්නේ දකුණු අංකුර පැලයක්. ඉතින් දකුණු අංකුර පැලය ලංකාවට වැඩම කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 288 දී. ඒ දේවානම්පියතිස්ස රජතුමාගේ පාලන කාලයේදී. දේවානම්පියතිස්ස රජතුමාගේ පාලන කාලයේ තමයි ලංකාවට බුදුදහම ලැබුණේ. ඉතින් ඒ ප්‍රතිඵලයක් ලෙස දේවානම්පියතිස්ස රජතුමාගේ මූලිකත්වයෙන් අශෝක අධිරාජ්‍යයේ දියණිය වන සංඝමිත්තා තෙරණියන් වහන්සේ විසින් ක්‍රිස්තු පූර්ව 288 දී ලංකාවට මෙම ජයශ්‍රීමා බෝධීන් වහන්සේ පැලය දකුණු අංකුර පැලය මහා බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලය ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමෙව්වා. ඉතින් පැරණිතම වෘක්ෂය ලෙසත් මෙම මහා බෝධි වෘක්ෂය අපිට හඳුන්වන්න පුළුවන් ලෝකයේ තියෙන වාර්තාගතම පැරණිතම වෘක්ෂය කියලා. ඉතින් ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ ඉතිහාසය ගත් විට ක්‍රිස්තු පූර්ව 249 දී දේවානම්පියතිස්ස රජතුමාගේ මූලිකත්වයෙන් මහමෙවුනා උයනේදී රෝපණය කළා කියලා සඳහන් වෙනවා. ඉතින් ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී මේ බෝධිය ලක්දිව යාපා පටුනේ. සංඝමිත්තා තොටුපොළ ලෙස දැනට හඳුන්වන තොටුපොළට අශෝක අධිරාජ්‍යයේ දිනේ සංඝමිත්තා තෙරණිය විසින් වැඩමෙව්වා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙම ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වටා මහා ප්‍රාකාරයක් ඉදිරියලා තිනවා. ඔබ කවුරුත් ගිහින් තියෙන හැම දිනම දැකලා තියෙන කරුණක්. මේ ප්‍රාකාරය මීටර් 6.5ක් එහෙම නැත්නම් අඩි 21.3ක් පමණ උස වේදිකාවක් වෙන බිමක්. ඉතින් මේ ඉදි කරලා තියෙන්නේ කීසී රාජසිංහ රජතුමාගේ යුගයේදී. ඒක ඉදි කරන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ වල්ලලින්ගෙන් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම. ඉතින් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ කියන්නේ බෞද්ධයන් වන අපට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ආගමික හා සමාජීය වශයෙන් ඉතාමත් වැදගත්කමක් වන පූජනීය වස්තුවක්. දිවයිනේ දෙස් විදේශ සංචාරකින් එතකොට දිවයිනේ බෞද්ධයන් සෑම මේ ජයශ්‍රීමා බෝධීන් වැඳ පුදා ගන්න දවස ගානේ එහෙම නැත්නම් හැම වෙලේම පැමිණෙන ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ මහමෙවුනා උයන කියන්නේ සංචාරකයන්ගෙන් එතකොට බෞද්ධ සදහවත් පින්වතුන්ගෙන් සෑම වෙලේම පිරි ඉතිරි ගිය පුදබිමක්. ඉතින් බෞද්ධයන්ගේ ජීවිතයේ විවිධ සංදිස්ථාන වන දරුඵල ලබා ගැනීම, විභාග ජය, රැකියා, රෝග සුව වීම, විවාහ වැනි කටයුතු සඳහා බෞද්ධයන් වන අප ප්‍රධාන වශයෙන් ජයශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීම අතීතයේ සිට පැවතෙන කරුණක්. ඉතින් අනුරාධපුර වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ කෘෂිකර්මාන්තය. ඉතින් ඔවුන්ගේ පළමු අස්වැන්න ජයශ්‍රීමා බෝධීන් වහන්සේට පූජා කිරීම අතීත දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන සම්ප්‍රදායක්. මෙම උත්සවය අලුත්සහල් මංගල්‍ය කියලත් හඳුන්වනවා. ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා බැඳුණු පූජා වර්ග දෙකක් තියෙනවා. දෛනික පූජා, වාර්ෂික පූජා. දෛනික පූජා කොටස් 3යි. එනම් බුද්ධ පූජා, ගිලන්පස පූජා, හේවිසි පූජා. එතකොට වාර්ෂික පූජාත් කොටස් 3කින් සමන්විත වෙනවා. අලුත්සහල් මංගල්‍ය, නානමුර මංගල්‍ය, කාර්තික මංගල්‍ය කියලා. ඉතින් අතීතයේ පටන් මෙම චාරිත්‍ර සිදු කර අතර අද දක්වා වර්තමානයේ දක්වාම මෙම චාරිත්‍ර නොනැසී පැවතෙනවා. ඒ ඊටම සුවිශේෂී කරුණක්. ඒ වගේම ජයශ්‍රීමා බෝධීන් වහන්සේ උදෙසා අතීතයේදී රාජ්‍ය අනුග්‍රහය ඊටමත් නොමදව ලැබිලා තියෙනවා. ඒ සඳහා උදාහරණ ගත්තොත් දේවානම්පියතිස්ස රජතුමා මහමෙවුනා උයන ප්‍රධාන දොරටු 4ක් සාදලා තියෙනවා. පළමු වන සිරිනාග රජතුමා එම දොරටු 4 පියගැට පෙළ 4ක් සාදලා තියෙනවා. එතකොට දෙවන සිරිනාග රජතුමා මහා බෝධි ප්‍රාකාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. මහසෙන් රජතුමා බෝධිගරයක් සාදලා තියෙනවා. ධාතුසේන රජතුමා විසින් නැවත බෝධිගරයක් සාදලා තියෙනවා. කිස්සිරිමයන් රජතුමා විසින් තම දහඩ වලින් බෝධිගරය සෙවිලි කරලා තියෙනවා. මහානාග රජතුමා විසින් මළුව වටා දියාගල් ඉදි කරලා තියෙනවා. මහා පරාක්‍රම බාහු රජතුමා විසින් සොලින් විසින් විනාශ කළ බෝධි ප්‍රාකාරය නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ජෙටසිත් රජතුමා විසින් බෝධිගරයට තොරන් 3ක් සාදලා තියෙනවා. ඉතින් මේ ආකාරයට අතීතයේ විවිධ පාලකයන් විසින් ජයශ්‍රීමා බෝධීන් වහන්සේට විවිධ ආකාරයෙන් අනුග්‍රහ කටයුතු සිදු කරලා තියෙනවා.
ඒ වගේම ඔබ කවුරුත් දැකලා තියෙනවා ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වටා අලංකාර රංගටක් ඉදි කරලා තියෙනවා. මේක 1969 දී යටිරවන නාරද ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටදී තමා මහනුවර යුගයේදී මෙම රන්වැට ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම අතීතයේදී ඉදි කරපු විවිධ මැටි පිළිම, හිටි පිළිම, සෙල්මුවා පිළිම ඉතාමත් විශාල පිළිම සංඛ්‍යාවක් මෙම පුදබිමෙන් අපිට දැක ගන්නත් පුළුවන්. ඒ වගේම වර්තමාන පෞර ප්‍රතිසංස්කරණය සඳහා කළ කැණීම්වලදී කීර්ති මේඝවර්ණ රජතුමා විසින් ඉදි කරන ලද දැලිස් බිත්ති, ගෝඨාභය රජු විසින් නිර්මාණය කරන ලද පෞරේ අත්තිවාරම ගල් තැබූ ටෙරස් ඇතුළු සුන්බුන් පවුරු හමු වෙලා තියෙනවා මෙම මහා මෙවුනා උයනේ. ඉතින් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ පිළිබඳව ගෙටුණු පොත් රාශියක් තියෙනවා. ජයශ්‍රීමා බෝධීන් වහන්සේ පිළිබඳව කියන්නේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ සිරිලක රෝපණය කිරීමෙන් අනතුරුව ලියවුණු විවිධ පොත් වර්ගත් රාශියක් තියෙනවා. ධර්ම ප්‍රදීපිකාව, චූල වංශය, බෝධිගන්ත පදය, සිංහල බෝධි වංශය, පාලි බෝධි වංශය, බෝධි වංශ ටීකාව හා මధుරාර්ථ ප්‍රකාශනය. මේ ආකාරයට ජයශ්‍රීමා බෝධීන් වහන්සේ කියන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් එහෙම නැත්නම් බෞද්ධයන් වශයෙන් අපට ශ්‍රී ලංකාවට හිමිවෙච්ච ජාතික වස්තුවක්. ඉතින් මෙම වස්තුව රැකබලා ගැනීම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් වශයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් තියෙන වගකීමක්.